ඉතින් වෙල්කම් බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඔයාලට අද කියලා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ වගේ සුපිරිම ප්‍රොෆයිල් පික්චර් එකක්. හරිද? ඔයාට තනියම හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. විනාඩි 2ක් 3ක් වගේ යන්නේ ඉතින් මේ වැඩේට AI වලින්. හරිද? ඉතින් මේක පට්ට ලේසි. ඔයාලට මම මෙතන පොඩි දෙයයි මම ඔයාලට පෙන්නන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලට මම මේක කොහොමද ලේසියෙන්ම කරන්න කියලා සරලව කියලා දෙනවා. එතනින් එහාට ඔයාලට දෙයක් හිතලා කරන්න පුළුවන් නම් මේ AI වලින් ගේමක් ගහන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මොකද AI කියන්නේ අපේ ඉස්සරහට එන ලෝකේ අනිවාර්යෙන්ම නැතුවම බැරි දෙයක් වෙනවා. අනිවාර්යෙන්ම AI කියන දේ. ඉතින් අපි වැඩි කතා ඕනේ නැහැ. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ වගේ සුපිරි ලෝගෝ එකක් නැත්නම් ප්‍රොෆයිල් පික්චර් එකක් එතකොට YouTube එකට අප්ලෝඩ් කරන්න thumbnail එකක් වගේ ආට ඕන දෙයක් මම මේ කියලා දෙන ක්‍රමයට එඩිට් කරගන්න බුලා. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මේ වගේ ෆොටෝ එකක් මම මේ ලේසි ෆොටෝ ඔයාලට කියලා දෙන්නේ. හරිද? නැත්නම් ඔයාලට පුළුවන් මේක ෆොටෝ එක සාමාන්‍යයෙන් එඩිට් කරගන්න. එහෙම නැත්නම් ප්‍රොම්ප්ට් එකකින්ම මේ වගේ එකක් කෙලින්ම හදාගන්න විදිහත් මට කියලා දෙන්න පුළුවන්. ඒ වුණාට මම ඔයාලට ලේසිම ක්‍රමය තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලා මුලින්ම ගිහිල්ලා Play Store එකෙන් හරි කොහෙන් හරි කවන්න මෙන්න මේ Pinterest කියන app එක download කරගන්න. හරිද? Pinterest කියන්නේ මෙන්න මේක boys. හරිද? මෙන්න මේ app එක තමයි Pinterest කියන්නේ. මෙන්න මේ app එක ඔයාලා download කරලා install කරගන්න. හරිද? ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා. ඉතින් මෙන්න මේ වගේ ඕන තරම් ෆොටෝ තියෙනවා. ඔයාලට මෙන්න මෙතන යට තියෙන search bar එකෙන් මෙතන search කරගන්න පුළුවන්. ඔයාලට ඕන විදිහට ඕනම දෙයක්. මේක ඇවිල්ලා මේ Pinterest කියන්නේ photos තියෙන මේ කියන්නේ Instagram එකේ අර මේ photos එකතු කරලා මේ දාන පොඩි ෆොටෝ අප්ලෝඩ් කරන පොඩි ප්ලැට්ෆෝම් එකක් වගේ දෙයක්. හරිද? මොකක් හරි දෙයක් ඇප් එකක්. හරිද? මේ මොකක්ද කියලා මමත් හරියටම දන්නේ නැහැ මචං. සෝෂල් මීඩියා ගන්න නෙවෙයි. ඒ වුණාට මේක දාන එකක්. හරිද? මේ ගොඩක් දේවල් තියෙනවා. thumbnail තියෙනවා. හැමදේම මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඔයාලට සර්ච් කරලා logo කියලා සර්ච් කරලා හරි මම ඔයාලට මේ වගේ එකක් හදාගන්න ඕන නම් ඔයාලා සර්ච් කරන්න profile picture කියලා name ප්‍රොෆයිල් පික්චර් හරි මොකක් හරි ගහන්න ඕන. හරිද? මට මතකත් නෑ. මම මතක් වුණොත් එහෙම මං උඩින් දාන්නම් කොහොමද මේක ටයිප් කරන්නේ කියලා ඔයාලට. ඉතින් මම මේ වගේ සරලව ඔයාලට එකක් හදලා පෙන්නන්නම්. ඔයාලා යන්න ඕන ඒ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලාත් මම ඔයාලට මෙතනින් පෙන්නනවා. මෙන්න මෙහෙම ෆොටෝ එක සිලෙක්ට් කරාට පස්සේ boys ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඩොට් 3 ක්ලික් කරලා ඉවරලා මෙන්න මේක ඩවුන්ලෝඩ් ඉමේජ් කියන එක දෙන්න. හරිද? ඔන්න ඔච්චර ඔයාලට කරන්න තියෙන්නේ. අන්න උඩින් මැසේජ් එක එනවා ඉමේජ් ඩවුන්ලෝඩ් කියලා. හරි. ඒ කියන්නේ ඉමේජ් එක ඩවුන් මේ වගේ ෆොටෝස් ගොඩාක් තියෙනවා. මේ ෆොටෝ එක ඇතුළට ගියාම මේ බලන්න ගොඩාක් ෆොටෝස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේවෙන් කැමති එකක් සිලෙක්ට් කරලා ඔයාලට ගන්න. ඉතින් දැන් ඔයාලා යන්න ඕන Gemini එකට. ඉතින් Gemini කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නවා. මෙන්න මේක තමයි Gemini කියන්නේ. ඔයාලා යන්න Gemini එකට ගිහිල්ලා ඉවරලා ඉතින් Gemini එකට ගිහිල්ලා boys ඔයාලා මුලින්ම කරන්න ඕන මෙන්න මෙතන create image කියන එක select කරන්න. හරිද? ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් type කරන්න කියලා එනවා boys. ඔයාලා මෙන්න මෙතන යට තියෙන plus icon එක click කරලා ඔයාලා කැමති මෙන්න මෙතන gallery කියන එකට යන්න. ඔයාලට මෙතනින් camera කියන එකෙන් ඔයාලට ෆොටෝ එකක් ගහලා upload කරන්න පුළුවන්. gallery එකට ගිහිල්ලා gallery තියෙන ෆොටෝ එකක් upload කරන්න පුළුවන්. ඊට පස්සේ tag file කියලා තියෙනවා. එතකොට ඔයාලට මේ ඔයාගේ මොනවා හරි PDF එකක් හරි මොනවා හරි තියෙනවා නම් ඒක මෙතනට අප්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට drive එකට ගිහිල්ලා ඒකේ තියෙන දේක් දාගන්න පුළුවන්. එන්නේ වගේ ගොඩක් වැඩ පුළුවන් boys මේකේ කරගන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද image එකක් ලේසියෙන්ම generate කරගන්නේ කියලා. මේ මම මෙතන gallery කියන එක select කරන්න. gallery එකේ මම ගත්තු එකක් මෙතනට select කරගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන done කියන එක දෙන්න. ඊට පස්සේ photo එක මෙතනට upload වෙනවා. ඊට පස්සේ ඔයාලා දන්න සිංහලෙන්. හරිද? දන්න සිංහලෙන් boys. ඔයාලට English knowledge එක පොඩ්ඩක්වත් ඕනේ නැහැ. ඔයාලා සිංහල දන්නා නම් හොඳටම ඇති. හරිද? සිංහලෙන් type කරන්න මෙන්න මේ විදිහට. හරිද? හොඳට බලා ගන්න. මේ ෆොටෝ එකේ තියෙන නම වෙනස් කරලා SN review කියලා තමයි මම දාන්නේ. හරිද? reviews කියලා දාලා ලස්සනට හදලා දෙන්න. ඊට පස්සේ boys ඒක අප්ලෝඩ් මේ send කරන්න එපා. එයාට මතක් කරන්න Geminiට මතක් කරන්න ඒකේ තියෙන front එකම use කරන්න කියලා. නැත්නම් ඔයාලට වෙනත් front එකකින් මේක හදලා දෙයි. හරිද? එහෙනම් මම මෙහෙම කියනවා. හරිද? මේ
ෆොටෝ එකේ තියෙන ෆොන්ට් එකම යූස් කරන්න ඒ කලර්ස්ම යූස් කරන්න. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට දන්න සිංහලෙන් සරලව ඔයාලට තේරෙන භාෂාවකින් මෙන්න මෙහෙම ටයිප් කරලා මෙන්න මේක සෙන්ඩ් කරන්න. හරිද? අපි බලමු දැන් එයා තප්පර ගානෙන් අපිට කොහොමද මේ ෆොටෝ එක ජෙනරේට් කරලා දෙන්නේ කියලා. හරිද? මේකේ මම ඔයාලට ඉස්සරහට AI වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් බලමු මේ වීඩියෝ එකට ඔයාලා දාන ලයික් එතකොට කමෙන්ට්ස් අනුව තමයි තව වීඩියෝස් අරගෙන එනවාද කියලා තීරණය කරන්න. අනිවාර්යෙන් බොයිස් ඔයාලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. එතකොට තමයි මේ වීඩියෝ එක තව කෙනෙක්ට සජෙස්ට් වෙන්නේ. අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඉස්සරහට AI සම්බන්ධයෙන් ලොකු වීඩියෝස් අරගෙන යනවා. කොහොමද AI වීඩියෝස් ක්‍රියේට් කරන්නේ, කොහොමද ඒ වගේම AI වීඩියෝස් ක්‍රියේට් කරලා සල්ලි හම්බ කරන්නේ වගේ ගොඩක් දේවල් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් හින්දා channel එක subscribe කරලා තියාගන්න. කොහොනේ මේ තාම නෑ මම මේ VPN ඉන්න හින්දා තමයි boys ටිකක් පරක් වෙන්නේ. data නෑ අරපු දේ VPN දාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට ඒ වගේ VPN උනත් අපෙන් ඔන්න බලන්න boys. ඉතින් SN reviews කියලා දාලා ලස්සනට හදලා දීලා තියෙනවා අපේ Gemini කොල්ලද කෙල්ලද මන් දන්නේ නැහැ boys. ඉතින් ඔයාලට පේනවා ඇති සුපිරියට හදලා දීලා තින්නේ ආයි টොප් බඩු. හරිද? අයි කියන්න වචන නැහැ. ඔයාලට ඔන්න විදිහට කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරලා ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්. හරිද? මට ඕන පුළුවන් මෙතන මේ පිටිපස්සේ ඉන්නේ monkey D Luffy. ඉතින් මට පුළුවන් මේ Luffy මාරු කරලා ඉවරලා මෙතනට ස්පයිඩර්මෑන් හරි බැට්මෑන් හරි සුපර්මෑන් හරි මොකෙක් හරි දාගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහේ ඔයාලා දන්න සිංහලෙන් ටයිප් කරලා ඔයාලට පුළුවන් මේක සෙන්ඩ් කරලා ඉවරලා ආතල් එකක් ගන්න. ආතල් එකක් කියන්නේ ඔයාලට මේක හොඳ ප්‍රොෆෙෂනල් මට්ටමින් උනත් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරිද? ඒකට පොඩ්ඩක් ඔයා හිතන විදිහ සරල කරගන්න විතරයි ඕනේ. ඔයාලා ගොඩක් ලොකු විදිහට හිතන්න තෝ පොඩි විදිහට හිතුවනම් වැඩේ හරි කියලා තමයි මම හිතන්නේ. මොකද මමත් දැන් AI ගැන සෑහෙන්න හොයනවා. මමත් ඉගෙන ගන්නවා. මම ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ළඟදිම මම ඔයාලට ඒ දේවල් කියලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි boys ඔයාගෙම කියලා ප්‍රොෆයිල් ෆොටෝ එකක් ලස්සන එකක් හදාගන්නේ. එහෙනම් boys අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.